ජපන් භාෂාවෙන් එදිනෙදා කතා බහේදී භාවිතා වන වචන ටිකක් තමයි ඔන්න අද අතරන් ඇවිත් තියෙන්නේ. එහෙනම් අපි බලමු පළවෙනි එක තමයි මස්සුගු. මස්සුගු කියන්නේ කෙලින්ම කියන අදහස. ඊළඟට යුක්කුරි. යුක්කුරි කියන්නේ සෙමින් කියන අදහස. ඊළඟට සෙම්බු. සෙම්බු කියන්නේ සියල්ලම කියන අදහස. ඊළඟට දයිතයි. දයිතයි කියන්නේ සාමාන්‍ය වශයෙන් කියන අදහස. ඊළඟට සයිකින් කියන්නේ මෑතකදී කියන අදහස. සොරො සොරො කියන්නේ ටිකකින්. මොෂි මොෂි කියන්නේ හෙලෝ. ඒ කියන්නේ කෝල් සාන්ස කරද්දී අපි හෙලෝ කියන වෙනුවට ජපන් භාෂාවෙන් කියන්නේ මොෂි මොෂි කියලා. ඊළඟට සුගිනි කියන එකේ තේරුම ඊළඟට කියන එක. සුත්තෝ කියන්නේ දිගටම කියන අදහස. ඉමා කියන්නේ දැන්. මසු කියන්නේ මුලින්ම කියන අදහස. ඉතින් මේ ජපන් වචන ටිකත් හොඳට මතක තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක තව කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙනවා නම් ෂෙයා කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙනකන් හැමෝටම බයි බයි සයෝනාරා.